අයිබෝවන් අද දඹුල්ලේ නයි මිරිස් මාළු මිරිස් අම් මිරිස් වර්ග තුනේම මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ සියලුම මිල ගණන් එක්ක සියලුම එළවලු පළතුරු ධාන්‍ය වර්ග පලා වර්ග අල වර්ග ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ගණන් බලන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අද 2025 දෙසැම්බර් 17 බදාදා දිනේ දඹුල්ලේ අපි බලමු කොහොමද අද දිනේදී සියලුම මිල ගණන් වාර්තා වුනේ කියලා. තාම අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එක follow කරලා නැත්නම් දැම්ම අනිවාර්යයෙන්ම follow කරන්න. හරි බලමු මිල ගණන් අද දිනේ කොහොමද වාර්තා වුනේ කියලා. අද ගෝවා රුපියල් 230 250 දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද දවසේදී මල් ගෝවා රුපියල් 580ත් 600ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. තාම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න නැත්නම් ඉක්මනටම ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න නැත්නම් දැම්ම කමෙන්ට් එකක් දාන්න. අද බොන්චි මිල රුපියල් 500ත් 600ක් විදිහට තමයි වාර්තා වුනේ. ඒ වගේම ලීස් රුපියල් 150 200ත් අතර මිල ගණන් වලට ආර වෙද්දී අද දවසේදී කැරට් මිලත් රුපියල් 130 200ත් අතර මිල ගණන් වලට තමයි දඹුල්ලේ අලෙවි වෙලා තියෙන්නේ. අද දඹුල්ලේ කොළ බීට් රුපියල් 400ත් 450ක් දක්වා මිල ගණන් ඉහළ යනවා. ඒ වගේම කට් බීටුත් රුපියල් 400ත් 500ක් දක්වා මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුනේ. අද දඹුල්ලේ තක්කාලි මිල ගණන් ඉහළ ගිහිල්ලා රුපියල් 450ත් 500ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම රාබු මිලත් රුපියල් 150 200ත් අතර මිලක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. නෝකෝල් මිලත් ඉහළ ගිහිල්ලා රුපියල් 350ත් 400ත් අතර මිලකට තමයි අද දවසේදී අලෙවි වුනේ. කැකිරි මිල රුපියල් 150ත් 180ක් විදිහට අද දිනේදී වාර්තා වෙද්දී අද පිපිඤ්ඤා රුපියල් 120ත් 140ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම දඹුල්ලේ අර්තාප රුපියල් 250 260ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී ආනයන අර්ථාප රුපියල් 150ත් 180ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. වැටකොළු රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලට අද දිනේ අලෙවිලා තියෙනවා. බණ්ඩක්ක රුපියල් 200ත් 230ත් අතර මිලක් තමයි අද දවසේදී වාර්තා වුනේ. පතෝල රුපියල් 400ත් 450ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දඹුල්ලේ කරවිල රුපියල් 700ත් 750ක් දක්වා මිල ගණන් ඉහළ යනවා. ඒ වගේම තුඹ කරවිල මිලත් ඉහළ ගියා රුපියල් 800ත් 900ත් අතර මිලක් තමයි අද දවසේදී වාර්තා වුනේ. වට්ටක්ක රුපියල් 80ත් 90ත් අතර මිලක් තමයි අද දවසේ වාර්තා වුනේ. ඒ වගේම බටානා රුපියල් 230ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනකොට අද දඹුල්ලේ වම්බට රුපියල් 500ත් 550ත් අතර මිලක් වගේම අද දවසේ තිබ්බටු කිලෝ එක රුපියල් 600ත් 650ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම අද දවසේදී එළබටු කිලෝ එකක් රුපියල් 500ත් 550ත් අතර මිල ගණන් වලට දඹුල්ලේ අලෙවි වෙලා තියෙනවා. බෝල බටු වලින් නම් මිලක් අද දිනේ වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට අද දිනේදී දඹල කිලෝ එකක් රුපියල් 450ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම මෑකර රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලටම අද දිනේ අලෙවි වෙද්දී මුරුංගා වලින් නම් අද දවසේදී දඹුල්ලේ මිලක් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වගේම අලු කෙසෙල් මිල රුපියල් 130ත් 160ක් විදිහට තමයි වාර්තා වුනේ. අද දඹුල්ලේ කෙසෙල් මුව රුපියල් 80ත් 100ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම ඇඹරැල්ල කිලෝ එකක් රුපියල් 180ත් 200ත් අතර මිල ගණන් වලට තමයි දඹුල්ලේ අලෙවි වුනේ. චව් කිලෝ එකක් රුපියල් 80ත් 100ත් අතර මිලක් අද දවසේ වාර්තා වෙනවා. ඒ වගේම දෙහි රුපියල් 200ත් 220ත් අතර මිලකට තමයි අද දින අලෙවි වුනේ. අද දවසේදී මාළු මිරිස් රුපියල් 1000ත් 1200ත් අතර ඉතාමත් ඉහළ මිලකට අලෙවි වෙනවා. ඒ වගේම අද අම් මිරිසුත් රුපියල් 900ත් 1100ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී වියලි මිරිස් රුපියල් 820ත් 850ත් අතර මිලක් වගේම අද දවසේදී නයි මිරිස් මිලත් ඉහළ ගිහිල්ලා රුපියල් 900ත් 17ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම පොළොස් රුපියල් 80ත් 90ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දඹුල්ලේ සුදු ලුණු රුපියල් 370ත් 380ත් අතර මිලක් වගේම අද රතු ලුණු රුපියල් 150 සිට රුපියල් 320 දක්වා මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම ආනයනික ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 165ත් 170ත් අතර මිලක් වගේම අද ලංකා ලොකු ලුණු රුපියල් 235ත් 250ත් අතර මිල ගණන් වලට තමයි දඹුල්ලේ අලෙවි වුනේ. අපි මීළඟට බලමු දඹුල්ලේ අල වර්ග වල මිල ගණන් ටික කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම නෙළුම් මල මිලක් නම් අද දිනේ වාර්තා වුනේ නැහැ. ඒ වුණාට අද දවසේදී කොහිලාල මිල ගණන් රුපියල් 100ත් 120ක් විදිහට තමයි වාර්තා වුනේ. ඒ වගේම කිරියාල කිලෝ එකක් රුපියල් 280ත් 300ත් අතර මිලක් වාර්තා වෙනවා. අද දඹුල්ලේ මඤ්ඤොක්කා රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම බතල කිලෝ එකක් රුපියල් 180ත් 200ත් අතර මිල ගණන් වලට අද දින අලෙවි වෙනවා. ඉන්නල රුපියල් 280ත් 310ත් අතර මිල ගණන් වලට අද දිනේ අලෙවි වෙද්දී ඉඟුරු රුපියල් 400ත් 420ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම කහ කිලෝ එකක් රුපියල් 250ත් 260ත් අතර මිල ගණන් වලට
දම්බුල්ලේ අල වෙලා තියෙනවා. අපි මීළඟට බලමු දම්බුල්ලේ පලා වර්ගවල මිල ගණන් ටික අද දිනේ කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම ලුණුකොළ රුපියල් 120ත් 150ත් අතර මිලක් අද දවසේ වාර්තා වෙනවා. ඒ වගේම මුගුණු වෙන රුපියල් 25ත් 30ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි උනේ. අද සලාද මිල රුපියල් 200ත් 250ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම කරපිංචා රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් වලට තමයි දම්බුල්ලේ අලෙවි උනේ. අතුගෝ මිල රුපියල් 130ත් 150ක් විදිහට තමයි වාර්තා වුනේ. ඒ වගේම නිවිති රුපියල් 50ත් 80ත් අතර මිල ගණන් වලට දම්බුල්ලේ අලෙවි වෙනකොට අද කංකුන් මිලත් රුපියල් 25ත් 30ක් විදිහට තමයි දම්බුල්ලේ අද දවසේදී වාර්තා වුනේ. අපි ඊළඟට බලමු දම්බුල්ලේ ධාන්‍ය වර්ගවල මිල ගණන් කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම බඩේරුම්ගට රුපියල් 140ත් 150ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම සොයා බෝංචි රුපියල් 400ත් 450ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දම්බුල්ලේ සියඹලා රුපියල් 500ත් 550ත් අතර මිලක් වගේම අද දිනේදී තල රුපියල් 600ත් 620ත් අතර මිල ගණන් වලට දම්බුල්ලේ අල වෙලා තියෙනවා. මුං ඇට කිලෝ එක රුපියල් 600ත් 620ත් අතර මිලක්මයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම කව්පි මිලක් නම් අද දම්බුල්ලේ වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට අද දවසේදී දම්බුල්ලේ කුරක්කන් රුපියල් 400ත් 450ත් අතර මිලක් වාර්තා වෙනකොට අද කඩල මිල රුපියල් 355ත් 400ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම රටකජු රුපියල් 550ත් 600ත් අතර මිල ගණන් වලට තමයි දම්බුල්ලේ අල වුනේ. අපි ඊළඟ බලමු දම්බුල්ලේ පළතුරු වර්ග වල මිල ගණන් ටික කොහොමද අද දිනේදී වාර්තා වුනේ කියලා. මුලින්ම සීනි කෙසෙල් රුපියල් 65ත් 70ත් අතර මිලක් වාර්තා වෙද්දී ඇඹුල් කෙසෙල් කිලෝ එක්කුත් රුපියල් 70ත් 75ත් අතර මිලක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම කෝලි කුට්ටු රුපියල් 180ත් 190ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම ඇන්බන් කිලෝ එකක් රුපියල් 180ත් 190ත් අතර මිලක් වාර්තා වෙනකොට අද රතබලා කෙසෙල් රුපියල් 350ත් 360ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. පේර රුපියල් 250ත් 260ත් අතර මිල ගණන් වලට තමයි අද දවසේ අලෙවි වුනේ. පැපොල් රුපියල් 120ත් 130ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද කොමඩු රුපියල් 180ත් 190ත් අතර මිලක් වාර්තා වුණා. ඒ වගේම අන්නාසි රුපියල් 240ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද දම්බුල්ලේ මාළු අඹ රුපියල් 50ත් 60ත් අතර මිලක් වගේම කල්තකොළඹ රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම අල්පොන්සු මිල ගණන් රුපියල් 190ත් 200ත් අතර මිලක් වාර්තා වෙනවා. අද දම්බුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැෂන් රුපියල් 190ත් 200ත් අතර මිල ගණන් වලටම අලෙවි වෙනකොට අලිපේර මිල රුපියල් 740ත් 750ත් අතර මිලක් වාර්තා වෙද්දී කටුවනෝද රුපියල් 80ත් 85ත් අතර මිලක් වගේම අද දවසේදී නෙල්ලි රුපියල් 1100ත් 1200ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දියුළු රුපියල් 180ත් 200ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී පෙලි කිලෝ එක තොග මිල රුපියල් 240ත් 250ක් විදිහට තමයි වාර්තා වුනේ. ඒ වගේම තැඹිලි ගෙඩි එක තොග මිලත් රුපියල් 110ත් 120ත් අතර මිලක් වගේම පොල් ගෙඩියක තොග මිලත් රුපියල් 135ත් 140ක් විදිහට අද දම්බුල්ලේ සටහන් වෙලා තියෙනවා. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අදට සමුගන්නන ඔබ සැමට සුබම සුබ දවසක්.